ඔන්න ඊට පස්සේ අපිට කියනවා customize your page. දැන් අපිට තියෙන්නේ මෙතනදී අපේ page එකට cover page එකක් ඒ වගේම profile pic එකක් add කරගන්න. දැන් මම හදලා තියෙන cover page එකක් තියෙනවා. ඒක මම මෙතනදී දෙනවා. profile pic එකකුත් add කරගන්නවා. ඔයාලා මේ cover page එක සහ profile pic දෙද්දි හොඳට මතක තියාගන්න මේ වගේ sizes වෙනස්. ඒවට ගැලපෙන size වලින් අපි මේවා හදාගන්න ඕනේ. මං ඉස්සරහට වීඩියෝ එකක් අරන් එනවා ලේසියෙන්ම කොහොමද Canva පාවිච්චි කරලා අපි මේවා හදාගන්නේ කියලා. එහෙම නැත්නම් AI tool එකක් පාවිච්චි කරලා හදාගන්න විදිහ ගැන. ඔන්න දැන් profile picture cover page add වෙලා ඉවරයි. දැන් මෙතනිනුත් next දෙනවා. ඔන්න දැන් අපි අපේ page එකේ මූලිකම දේවල් ටික කරගෙන ඉවරයි. දැන් තියෙනවා invite friend. අපිට friend ලාට invite කරගන්න පුළුවන් මේ වෙලාවේදී අපේ page එකට. මම එකක් invite එකක් දෙනවා. එහෙම නැත්නම් invite එකක් නොදී next දෙන්නත් පුළුවන්. ඊට පස්සේ stay informed about your page. මෙතනදී මේ marketing and promotional emails about your page. අපේ page එක සම්බන්ධ අලුතෙන් එන tools වර්ග, එතකොට page එක ප්‍රවර්ධනය කරගන්න අවශ්‍ය දේවල් ගැන email එකක් එවන්නද කියන එක තමයි මෙතනින් අහන්නේ. මේ ටික එක on කරලා තිබ්බොත් අපිට එනවා මේක off කරලා තියන්නත් පුළුවන්. ඒක අත්‍යවශ්‍යම නැහැ. දෙවෙනියට අහනවා page notifications on your profile. අපේ personal account එකට page එකට ආපු like comment ගැන notification එකක් එවන්නද කියන එකයි මේකෙන් අහන්නේ. අපිට ඒක on කරලා තියාගන්නත් පුළුවන්, off කරලා තියන්නත් පුළුවන්. මම මේ දෙකම on කරලා තියෙනවා. මේ දෙක on කරලා තිබ්බා කියලා කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපි next දෙනවා. ඔන්න හරි. අපි හරිම සාර්ථකව page එකේ හදා ගන්න ඕනේ මූලිකම දේවල් ටික මේ වෙනකොට කරගෙන ඉවරයි. ඔන්න අපි මේ වෙලාවේ ඉන්නේ අපි අර අලුතෙන් හදාගත්ත page එකේ. අපි බලමු අපි වෙනත් page එකකට හරි එහෙමත් නැත්නම් අපේ personal account එකට හරි switch වෙන්නේ කොහොමද කියලා. ඔන්න මේක තමයි අපි හදාගත්ත page එක. මට මෙතන ඉඳන් මේ අයිනේ තියෙන පොඩි V අකුර වගේ සලකුණ උඩ touch කර ගන්නවා. ඊට පස්සේ මෙතන පහළට පෙන්නනවා අපි හදාගත්තු page සහ අපේ personal account එක. අපිට switch වෙන්න ඕන account එක මෙතනදී තෝරලා අපිට ඒකට යන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට පුළුවන් මෙතනින් මේ විදිහට back වෙලා වම් අත පැත්තේ මේ උඩ තියෙන ඉරි කැලි තුන උඩ ටච් කරගන්න. එතනත් අපිට V අකුර වගේ මාක් එකක් පෙන්නනවා. මේක උඩ ටච් කරගත්තට පස්සේ අපේ pages සහ අපේ personal account එක පෙන්නනවා. අපිට මේ හරහත් පුළුවන් අපි කැමති තැනකට switch වෙන්න. දැන් මම මගේ personal account එකට switch වෙනවා. මම ඒක තෝරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපිට පුළුවන් තප්පර ගානක් ඇතුළත අපේ personal account එකට ආපහු එන්න. ඉතින් ඔයාටත් මේ වීඩියෝ එක පොඩිම හරි දෙයක් වැදගත් වුණා නම් මාව follow කරලා like එකක් දාන්නත් අමතක කරන්න එපා.